අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි මේ පැමිණිල්ල දාන්න ආවේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා පෞගිය සිකුරාදා ගල්ලංගුරු සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්තුවා. ඒ ගල්ලංගුරු සම්බන්ධව අද වෙනකොට විගණනාධිපතිවරිය විසින් ඉදිරිපත් කරපු වාර්තාව අනුව වංචාවක් දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක විගණන වාර්තාව දිහා බැලුවම ඕනෑම කෙනෙක්ට පේනවා. නමුත් අපිට පේනවා ආණ්ඩුව ඒ විගණන වාර්තාව පිළිගන්න සූදානම් නැහැ. ආණ්ඩුව දිගින් දිගටම මේ ගල්ලංගුරු වංචාව මේ දූෂණය කරපු උදවිය ආරක්ෂා කරන්න ජනාධිපතිවරයාගේ ඉඳන් පහළ දක්වා වැඩ කරගෙන යනවායි කියන එක ඕන කෙනෙක්ට පේන්න තිබෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒ විශ්වාසභංග යෝජනාව අපි ගෙන අප යෝජනාව ආණ්ඩුව විසින් 159 දෙනෙක් മന്ത്രിවරු ඉන්න ආණ්ඩුවක් ඒක පරාජයට පත් කළා. ඒක පරාජයට පත් කරලා දවස් කිහිපයක් යන්න කලින් නැවත වතාවක් වංචා දූෂණයක් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒක තමයි ස්පොට් ටෙන්ඩර් එක. ඒ ස්පොට් ටෙන්ඩර් එක දැමීම තුල විශේෂයෙන්ම ඒ සම්බන්ධව ගිය සාකච්ඡාවලදී මේ ගල්ලංගුරු ගෙන්වා ගැනීම සඳහා වූ දාපු ඒ ටෙන්ඩරේ සම්බන්ධයෙන් පැවතිච්ච සාකච්ඡා සම්බන්ධයෙන් මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල යම් වීඩියෝ එකක් නෙමෙයි ඕඩියෝ එකක් මේ නිකුත් වෙලා තිබෙනවා. ඒ ඕඩියෝ එක දිහා බැලුවම අපිට පේන්න තිබෙනවා දැන් එතනත් වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒකත් පවතින නීති රීති වලට පටහැනිව ජනාධිපතිවරයාගේ හිතවතෙක්ට ළඟම ඉන්න හිතවතෙක්ට මේ ටෙන්ඩරේ ලබා දෙන්න ඕනේ. ඒ වගේම ලබා දී යුතුයි කියන සාකච්ඡාවක් ඒ ගල්ලංගුරු ලංකා කෝල් සමාගමේ පැවති ඒ සාකච්ඡාව තුළ මේ කරන ආකාරය සම්බන්ධව ඕඩියෝ එකක් රිලීස් වෙලා තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි අද අපි ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා මේ ඕඩියෝ එක සම්බන්ධව යන මේ සාකච්ඡාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මොකද දැන් ආණ්ඩුව එක පැත්තකින් කියනවා 2009 ඉඳන් ඒගොල්ලෝ මේ සම්බන්ධව කොමිෂන් සභාවක් දානවයි කියලා කියනවා. ඒ කියන්නේ 2009 ඉඳන් කොමිෂන් සභාව දාන්න යන්නේ ආණ්ඩුව අනියම් ආකාරයෙන් පිළිගන්නවා දැන් මේ 2025 මේ කරපු ආණ්ඩුව කරපු ගනුදෙනු දූෂිතයි කියලා පිළිගන්නවා. ඒක දූෂිත හින්දානේ මේ පරණායගේ ඒවා හොයන්නේ. නැත්තම් දැන් පරණායගේ ඒවා හොයන්න තිබුණානේ මීට කලින්. ඒ කියන්නේ මේ කියන්නේ දූෂිත ගනුදෙනුවක් වෙන්නම ඕනේ අනිත් අයගේ දූෂිත ගනුදෙනු හොයන්න. නැත්තම් ආණ්ඩුව මේක හොයන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට පේනවා ඕන කෙනෙක්ට පේනවා බැලුවටම දූෂිත ගනුදෙනුවක් වෙලා තිබෙනවා. ඒ හින්දා තමයි දැන් මේ ඕඩියෝ එක සම්බන්ධව මේ කියන සාකච්ඡාවලදී ජනාධිපතිතුමාගේ නම එනවා. ජනාධිපතිතුමාගේ ළඟම ඉන්න ව්‍යාපාරිකයන්ගේ නම් ඇවිල්ලා තිබෙනවා. ඒ හින්දා තමයි මේක තුලත් දැන් පැහැදිලිවම වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේකේ තිබෙන බිග් මොන්ඩ් එක සම්බන්ධව નિયમિત දවසට මේව බාර දීලා නැහැ. ඒ හින්දා මේව බෑක් ඩේට් කරලා ගෙනල්ලා දෙන්න කියන සාකච්ඡාවක් මේක තුල යනවා. ඒක හරියට අර කලින් දාපු ටෙන්ඩරේ හා සම්බන්ධ. ඒකත් කල්ලිකුත් වුණාට පස්සේ තමයි අර ට්‍රෙන්ඩ් සමාගමට ට්‍රයිඩන් සමාගමට මේ ටෙන්ඩර් එක දාන්න ආණ්ඩුව අවසර දුන්නේ. මේකත් ඒ වගේම තමයි වෙලා තියෙන්නේ කියලා මේ සාකච්ඡාව දිහා බැලුවම් පේනවා. එහෙනම් මම මේ ඔඩියෝ එක දාලා පෙන්නන්න මොකද්ද මේ වෙන සාකච්ඡාව කියන එක. ඕන කෙනෙක්ට දීලා කරගන්න මම අදින් පස්සේ යනවා කියන්නේ. ආයි මම හිතුවා මේකත් කරන්න කියලා මේ මයිකල් මට දැන් පොරොන්දු වෙනවා. අද දිනේ දාලා ආට්ටු පින් ගේනවා කියලා. හරිද? ඉන්න ඒක කරන්න මයිකල් නොවා දැන් කියන්නේ විවෘතව ඒක කරන්න ඕනේ කවුද? මමද? නෑ සර්. ඒකනේ මම අනිවාර්යෙන් ගෙට සර් මේ. මම මේමයි. අද ඩේට් එක ඔයා බලන්න ඒක උදේ කීයනවා දෙන්න පුළුවන් මයිකල් මහත්තයා? මට ඒක උදේ තයාර කරලා දෙන්න මම බැංකුවට ගිහලා මේකයි මාත් 9:59 10 එක නෙමෙයි අද දිනේ තියෙන්නත් ඕනේ එහෙම නොවුනොත් මම ප්‍රෙස් එකක් තියලා අයින් වෙනවා මම බේරන්න තාවත් කරනවා ජනාධිපතිතුමාවයි ධම්මික මහත්තයාවයි අරම මහත්තයාවයි තමයි මම බේරන්නේ නේද මම ඔයාගේ පිටුකමක් තියෙන රත්තරන් මල්ලි ඕක කරන්න එපා ආයතනයේ මේක ඔයාගේ ප්‍රොෆෙෂනල් ඉම්ප්‍රෙෂන් this is no effect හරි මේ ප්‍රෙස් ඉම්ප්‍රෙෂන් එකම මම ඇත්තටම හිතුවේ නෑ මල්ලි ඕගොල්ලෝ මේ මං ඔයාව දාන 9 ගෙනාවා 20 ගෙනාවා ආදරේ කතා කරා මල්ලි කොහොමද මේ
100ක් අරුණ මේ වැඩක් නැහැ නේ. අන්න ඒකයි මම කියන්නේ. ඒ නිසා මම ඔවා කියන්න ඕනේ මේ එක්ස්පර්ට්ලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ අවුරුදු 10 15 මට ලියුම් වලින් දීලා තියෙනවා අපි එක්ස්පර්ට්ලා කියලා. බලපුවා මෙයා වෙලා තියෙන කරනවා දැන් මම ඉන්නවා නම් මොනවද මට එන ඔක්කොම අයින් වෙලා මට දෙන්න ඕනේ. මම කරන්නම් එහෙනම් නිදි මනාගෙන ඔතන ක්ලික් අප් කරගෙන ඔක්කොම කරලා මම කරන්නම් කිවි දෙයක්. අනේ මට විරුද්ධයි සමේ දානවා. ඒක කරන්නේ බිල්ලි ගන්න ගමන් මේ මම මොකද මේ මාර්ජින් මෙච්චර. ඒක මම ඊටාගියේ මේගොල්ලෝ ලෙජන්ඩ්ලා කියලා. මේ අන්තිමට මම දැන් ඇහුවේ ක්ලෝස් එකලු දාලා තියෙනවා. ක්ලෝස් එකේ දිනයක් දානකොට නැත්තම් අපි පොඩ්ඩක් ෆැමිලි එකක් විදිහට අපේ තියෙනුනේ යතුම. දැන් මම කියපුවම දැන් ඔයා එකලු වුණානේ. හරි ඔයා එකලු වුණා. ඔයාගේ ඉස්කෝලේ තුවාගේ රම්පුර එක ගන්න මල්ලි. හරිද? මම කියන්නේ කොහොම හරි එට උදේ 9:59 වෙනකොට මට හાર્ඩ් කොපි එක තියෙන්න ඕනේ අද දිනේ දාලා. හරි නැත්තම් අර ධම්මික පෙරේරාට නම ගන්න එපා. මොකද ඒ මනුස්සයා ගැන මම අවුරුදු 20ක් තිස්සේ දන්නේ. හරි ස්මාර්ට් අන්ඩර්ස්ටෑන්ඩ්. හරි. එන හරිනේ. ආයෙත් කතා කරන්නේ. හරිනේ නමල්? හරි. ඕකේ. හරි ඔන්න මම වැඩි කරේ. ඕකේ. හරිනේ ඔක්කොම දැන්. පැහැදිලිනේ නේද? පැහැදිලිනේ. මේ කොහොමද ඒක? හරිනේ දැන් අපි මෙච්චර දවස් කියවපු එක දැන් මේ ආණ්ඩුවේ ගනුදෙනු සම්බන්ධව මේගොල්ලෝ බලයට එන්න කලින් කතා කරපු විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ඒ ඔක්කොම දැන් අපිට පේනවා මේ ගල්ලංගුරු වංචාව උඩ සියලු දේවල්